ඔය ඇස් කතා කරනවා පොදු ටෙලිග්‍රෑම් එකකට කරපු සෝන් එකක්. මම ආසාවෙන් කරපු ප්‍රොජෙක්ට් එකක් තමයි රාවණා ටෙලිග්‍රෑම් තීම් සෝන් එක. පස්සේ සින්දු වොයිස් කරලා ඔක්කොම කරලා දෙනකොට මට නෝට් කරලා මම හයිලයිට් කරලා යන වචන වැරදියට සිංහල තියෙන්නේ නැහැ. ඒක එයා ඇත්තටම ලියලා තියෙන්නේ එයාගේ තාත්තා ඒ ආසන්න කාලයකදී තාත්තා එයාගේ නැති වුණා. හරි ඒ මූඩ් එකත් එක්ක තමයි එයා ඒක ලියලා තිබ්බේ. ඇත්තටම මේක හරි ඉමෝෂනල් එන සිංගර් කෙනෙක්ට මිනිස්සුන්ගේ ආදරය සහ ඒ ආකර්ෂණය ගැන ෆේස් වැලියු එක එයාගේ හම්බ වෙනවා. ප්‍රොඩියුසර් කියන කැටගරි එක ඇතුලේ ප්‍රොඩියුසර් එහෙම තමයි. එහෙම නොවී ඉන්න ඕන නම් එයාට පුළුවන් එක්ක රඟපාන්න යන්න පුළුවන් එක්ක සිං කරන්න යන්න පුළුවන්. ඒ කියන්නේ පාරට වැස්සාම ප්‍රොඩියුසර් අඳුරගන්න මම කියන්නේ ඕනෙත් නෑ. අතර රවින් කියන්නේ බම් මගේ ඉතින් මල්ලි හා සමාන එක කුස නැතත් මල්ලි හා සමාන එක්කෙනෙක් දවස් 30 වගේ මතන් සූටි ගැටෙන්නේ. සමහර අලුත් අයට වඩා මචං ප්‍රිපෙයාර් වෙලා එනවා මචං වැඩේට. උරේෂක් කියන්නේ මම දවසක් ෆිල්ම් එකක එයා සින් කරන්න අරගෙන එයා අතින් ලියාගෙන වේරියේෂන් එන්න ඕන තැන් ටිකත් එයා නෝට් කරන් ඉන්නවා. මචං මම හරි ආසිතුනා කියන්නේ ශෂිකක් වශයෙන් මම හරි ආසිතුනා. Paradox Podcast. අද අපේ ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වෙලා ඉන්නේ සුවිශේෂී කෙනෙක්. ඒකට එක හේතුවක් මම මුලින්ම අර සාම්පල් කන්ටෙන්ට් දාද්දි එයාගේ සින්දුවක් තමයි මුලින්ම දැම්මේ. අනිත් එක තමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් එයාගේ සින්දුව අහලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔය දෙරණේ ඔයගොල්ලෝ ටෙලිනාට්‍ය බලනවා නම් ඒ ටෙලිනාට්‍ය හැම එකකම වගේ එයාගේ සින්දුව තමයි තියෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි නිමේෂ් කුලසිංහ. කොහොමද? මම අර මුලින්ම කිව්වා වගේ මම ඔයාගේ සින්දුවකින් තමයි අර මම කන්ටෙන්ට් පටන් ගත්තා. දෙවෙනි ඉනිමේ ටෙලිඩ්‍රාමා එකේ සින්දුවත් Born to be Wild එකේ කොපියක් කියලා තමයි මම දාලා දෙන්නේ. ඒක ඇත්තද? ඔයා ඒක කොපියක් කියලා දාලා තිබ්බේ නෑ. ඇත්තටම දාලා තිබ්බේ එක වගේද කියලා. එක වගේද ඔහොම දාලා තිබ්බේ. ඒ කියන්නේ මේ බාන්න කියලා මට ඉගෙන ලින්ක් එක දාලා තිබ්බා. ඇත්තටම ඉතින් Born to be Wild සින්දුව මම ඇහුවේ මේ මයිකැන කලින් අහලා තියෙනවා බට හැබැ ඔලුවේ ලොකොට තිපෙන දෙයක් එක වාගෙන් තමයි මට ආයක රිමයින්්නේ මේ ඉතින් ඒක මේ ඒක එහෙම වාගේ කන්ටෙන්ට් එක ගැනමන් කියන්නේ ඒක නොට් බෑඩ් මට ඒක ප්‍රශ්නය ඒක ඒ කන්ටෙන්ට් කින්ද තමයි ඔයමයි අදුර කරන්නෙත්නේ. ඉතින් ඔයා ඒක කොපියක් හරි ඒක ඒ වගේද කියලා දාපුගෙන් මට කිසිම හාම් එකක් උන්නෑනේ. නෑ ඒක අතර මේ මම කොපි කියලා නෙමෙයි දාලා තිබ්බේ. ඔව් මම දන්නවා එක වගේද එක සමානයිද කියලා. මේ නෑ ඒකේ පොඩි අර බීට් එක සහ ගිටාර් ගෲව් එක ඒ දෙක පොඩ්ඩක් බොහොම ළඟින් යනවා එක හරි. මේ දැන් අපි කට්ටියට දැනගන්නත් එක්ක දැන් ඔයා ප්‍රොඩියුසර් කෙනෙක්නේ. සාමාන්‍යයෙන් සිංගර්ස්ලා නම් දන්නවා මේ මිස්ටර්. මොකද ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ ෂෝස් වලට යනවා. මේ හැබැයි මේ ප්‍රොඩියුසර්ලා එච්චර කට්ටිය අඳුරන්නේ නෑනේ. කට්ටියට දැනගන්නත් එක්ක අපි මේ ඔයා කරපු සින්දු ටිකක් කියමු. මම කියන්නේ මගේ පර්සනල් ෆේවරිට් සින්දු ටිකක් මම කියන මම කරපු ඒවෙන් ඔය ඇස් කතා කරනවා පොදු ටෙලිග්‍රෑම් එකකට කරපු සෝන් එකක්. ඊට පස්සේ මගේ පළවෙනි මූවි සෝන් එක දවසක අපි ඒක ඊට පස්සේ තව මම ආසාවෙන් කරපු ප්‍රොජෙක්ට් එකක් තමයි රාවණා ටෙලිග්‍රෑම් එක. ඒකේ තීම් සෝන් එකට දෙරණ සරණ සුබසින්දුමා. ඊට පස්සේ මම තව කරා මගේ ෆස්ට් ටයිම් මම කරා මට මේ ශ්‍රී ලංකා තීම් සෝන් එකක් කරන්න chance එකක් හම්බුණා. ඔය සඳවන් රුවින් සාර ඒක බලහොත ඔය දෙරණ නාට් ටෙලිග්‍රෑමත් එක්ක තියෙන ගොඩක් වෙනි දිනේ නා සුපින්වී තව ගත්තාම ඔය දෙපිය නගලා මේ දවස්වල සෑහෙන ඒක කට්ටිය සෑහෙන කමෙන්ට්ස් දෙනවා සිංදුවා. එහෙන් බැලුවම තව තියෙනවා සෑහෙන. දැන් ඔයා කිව්වත් වගේ ගොඩක් තියෙන්නේ ගොඩක් අනිතින්ද තියෙනවා. ටීවී දෙරණත් එක්ක ගොඩක් සින්දු වගේක් තියෙනවා. බැලුවාම නිමේෂ් කුලසිංහ කියලා ගාවම එනවා ගොඩක් දෙරණ තියෙන ඔක්කොම ටෙලිනාට්‍ය වල සින්දු ඔයාද බන්ද කරලා තියෙන්නේ. මේ ඉතින් මේ මොකක්ද දෙරණයි ඔයාගේ තියෙන බොන්ඩ් එක? දෙරණයි මගේ තියෙන බොන්ඩ් එක මචන් දැන් ඇත්තටම අවුරුදු 10කටත් වැඩි. මම කලින් ප්‍රොඩක්ෂන් හවුස් එක ඇසිස්ටන්ට් රෙකෝඩින් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කරා. ඊට පස්සේ තව මාධ්‍ය ආයතනික යම්කිසි කාලයක් වැඩ කරා. ඊට පස්සේ මට දෙරණත් එක්ක සම්බන්ධ වෙන්න chance එකක් හම්බුණා. ඒකේ ජර්මනි උපසභාපති ලක්ෂර් වික්‍රමගේ බොස් එක. ඉතින් දෙරණෙන් තමයි ඇත්තටම මචං මට ප්ලැට්ෆෝම් එක හැදුනේ.
ඒගොල්ලෝ තමයි ඇත්තටම කිසිම ලෝපකමක් නැතුව මට ප්ලැට්ෆෝම් එක හදලා දුන්නේ. ඉතින් එතන ඉන්න ලක්ෂරි වික්‍රමගේ බොස්ගේ ඉඳන් මාධව බොස්ගේ ඉඳන් ශාම්ගේ ඉඳන් එතන සියලුම දෙනා ඇත්තටම හරිම ආදරෙන් මතක් කරන බොහොම මේ හරි ඇත්තටම මචං දෙරණ ගහන්නේ හරි මේ හරි ෆ්‍රෙන්ඩ්ලි ඔෆිස් එකක්. ඉතින් මම මගේ වැඩ කරගෙන එළියට යන්න හදන එකත් එක්ක ඒගොල්ලෝ ඒකට ඇත්තටම සපෝට් කරපු එක තමයි හැමදාම කරේ. ඉතින් මට දෙරණත් එක්ක තියෙන්නේ අර ඒ වගේ පොඩි ඔෆිෂියල් බොන්ඩ් එකකට වඩා පොඩි ඉමෝෂනල් බොන්ඩ් එකක් තියෙනවා ඒගොල්ලොත් එක්ක මගේ. ඉතින් අදටත් මගේ වැඩවලට සපෝට් කරනවා සෑහෙන. ඉතින් ඒක තමයි මගේ දෙරණත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඒකත් එක්කම මිනිස්සු ගොඩක් ආදරෙන් වැළඳගත්ත සින්දුවක් තමයි පොදු ටෙලිනාට්‍යයේ ඔය ඇස් කතා. ඔය ඇස් කතාව. ඒක මේ මාර ඇත්තටම හදවතට දැනෙන සින්දුවක්. මේ පොඩ්ඩක් කියන්න කොහොමද ඒක හැදුනේ කියලා. ඒක හැදුනේ ඇත්තටම ඒකේ මේ ඕක අර පොදු ටෙලිග්‍රෑම් එකේ තීම් සෝන් එක විදිහට කියන්නේ පොදු ටෙලිග්‍රෑම් එක පටන් ගන්න කලින්ම ශාමිලා ධර්මරාසා මේ දෙරණේ වැඩසටහන අධ්‍යක්ෂකයා. ඉතින් ශාම්ගේ බ්‍රීෆින් එකකට තමයි ඉස්සෙල්ලාම මම මොකට මෙලඩි එක කරා. මෙලඩි එක කළා ශාම්ට දැම්මහම එයා ඕකේ එක ලව් සෝන් එකක් විදිහට. ඊට පස්සේ ඕකේ ලිරික්ස් කරේ මේ තරින්ද කසුන් ජයවර්ධන කියලා එයත් දෙරණ එක්ක ටිකක් වැඩිපුර සම්බන්ධතාව දෙන අය කෙනෙක්. හරියම ලස්සනට ලියන එක්කෙනෙක්. ඒ කියන්නේ හරි අමුතු විදිහට අර උපමා උපමේය එක්ක දැන් ඒ සින්දුව හද්දිත් ඒක තේරෙනවා ඇති. එතකොට මේ ඒ වගේ ලියන එක්කෙනෙක් කියලා. එතකොට එයා ලස්සන ලිරික්ස් ටිකක් දුන්නා අපේ දන හර්ෂ ධනුෂ් එක. ඒක හර්ෂ ධනුෂ් කොහොමත් මම මෙලඩිය හදන වෙලේ ළඟ හිටියා. නැත්නම් ඔක දන නෙමෙයි සිං කරන්න හිටියේ. ඔව් ඒ කියන්නේ මම මෙලඩි එක මෙලඩි එක හදනකොට දන ස්ටුඩියෝ එකේ හිටියා. එතකොට මම දනාට මයික් එක දුන්නා මචං මේ පොඩි ගයිඩ් එකක් දාලා දීපන් මේ මෙලඩිය හම් කරලා දීපන් කියලා දුන්නා. දුන්නහම දනා මේ ධනුෂ් එලා ඒ කියන්නේ මම හදපු කී එක ඇතුලේ යාගේ ටෝන් එක මාර විදිහට මැච් වෙනවා. අපි ධනුෂ්ගෙන් අහලා තියෙන පොඩි රොක් අර පොඩි ඒ වගේ වොයිස් එකක් නේ. හැබැයි මේකේ යාගේ මාර ලස්සන ලව් වොයිස් එකක් ආවා. ඊට පස්සේ මාත් මේ ශාම්ගෙන් කියලා ශාම් මේ අසනයි මේ අපි දනායකම කරමුද කියලා. ඊට පස්සේ එයා හරි කැමති කොහොමද මේ අලුතෙන් කට්ටියට chance එක දීලා ඒ දේවල් කරන්නේ. ඉතින් එහෙම කියලා ඒක තරින්දය ලස්සන ලිරික්ස් ටිකක් දුන්නා. තරින්දය පස්සේ සින්දු වොයිස් කරලා ඔක්කොම කරලා දෙනකොට මට නෝට් කරලා මම හයිලයිට් කරලා යන වචන වැරදියට සිංහල දෙන්නේ නැහැ. ඕකේ මේ එනවා ඒක ඕකේ රිපීට් තනි වචන රිපීට් වෙන තැන තියෙනවා. හැබැයි ඇත්තටම ලිරික්ස් වල එහෙම නෙමෙයි තියෙන්නේ. රේනු නෑවි නෑ හිමරේනු නෑවි නෑවි නෙමෙයි තියෙන්නේ. හිමරේනු තව වචනයක් එක්ක නෑවි එහෙම තියෙන්නේ. දැන් මතක නෑ දැන් ඒක රෙජිස්ටර් වෙලා ඉවරින්ද. මේ ඕකේ පස්සේ කාලෙක දැන් එහෙම ඒ වගේ සින්දුවේ තැන් කීපයක්ම එහෙම තියෙනවා. පස්සේ කාලෙක මචං සින්දුව හිටලා පස්සේ කාලෙක කට්ටිය මචං ඒකට පොඩි දැන් මේ අර පොඩි විචාර වගේ ලියනකොට කියනවා මේ අර ඒ වචන රිපීට් වෙන එක හරිම ලස්සනයි. ඒක තමයි ඒක අර දෙහෙන ඒක හෙන ක්වොලිටි මෙහෙම කියලා අර ඒකේ මාර කතා ටිකක් කියනවා. තරින්ද යමයි එහෙමද අයියේ වැරදිලා කියවිච්ච එක හොඳයි නෑ අයියේ. ඒ කියන්නේ දනාට මේ වචන ටික බලනකොට ඒක මිස් වෙලා ඉතින් දනාට. කොහොම හරි මේ ඒ කොහොමත් හොඳ මොන හරි ලස්සන දෙයක් එහෙම හම්බ දේවල් වෙන්න ඉඩ තියෙනවා ගොඩක් නේ. දැන් සාමාන්‍ය සින්දුයි ටෙලිනාට්‍ය සින්දුයි හැදෙද්දී ඒ මොකක් හරි විශේෂත්වයක් තියෙනවාද? ඒකේ පොඩි වෙනසක් තියෙනවා. පවන්නේ කියන්නේ මේ දැන් අපි ඩ්‍රාමා ඒ කියන්නේ ඩ්‍රැමටයිස් දෙක යනකොට අපි ඒක අපිට තීම් එකක් ඕල්රෙඩි තියෙනවා. එන්ඩ් ඕනේ ෆීල් එකක් තියෙනවා. පොඩි ඒක ඇතුලේ මේන්ටේන් කරන්න ඕනේ පොඩි දෙයක් තියෙනවා ඇත්තටම. දැන් අපිට ජෙනරල් නිකන් නෝමල් සින්දුවක් කරද්දී අපි ඒක නෑ අපිට මිනිස්සුන්ට රස වින්දනයක් දෙන්න පුළුවන් විදිහට අපිට දැනෙන විදිහේ ඒක මිනිස්සුන්ට ඩිලිවර් කරන්න අපිට ඕනේ මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ටෙලි ඩ්‍රාමා හෝ ඒවා ෆිල්ම්ස් ඒවා ඒ වගේ තැනකට යනකොට අපි ඒ ඕවරෝල් ක්‍රියේෂන් එක ගැන සෑහෙන්න හිතන්න ඕනේ. මොකද මේක ටෙලි ඩ්‍රාමා එකේ එක කොටසක් විතරයිනේ සින්දුවක් කියන්නේ. එතකොට ඒක නිකන් පරිප්පුයි බෝල්ටනේ වගේ නොවෙන්න මේ ඒ කියන්නේ ටෙලි ඩ්‍රාමා එකේ තීම් එකත් එක්ක ඒ කතාවත් එක්ක ගැලපෙන්න ඒ යන ඒ කියන්නේ ටෙලි ඩ්‍රාමා එක හරි මොකක් හරි යන ෆ්ලෝ එකක් තියෙනවානේ. ඒතර ෆ්ලෝ එකකින් ෆ්ලෝ එකට වෙනස් වෙන්න අර එතන පොඩි හිතන්න දෙයක් තියෙනවා. කොහොමත් මම නිකන් සින්දුවක් හදනකොට උනත් ගොඩක් වෙලාවට මගේ මියුසික් ඇරේන්ජ්මන්ට්ස් හුඟක් වෙලාවට පොඩි අර ඩ්‍රැමටයිස් පැත්තට බරයි මම දන්න විදිහට. මොකද මම පොඩක් බෑග්ග්‍රවුන්ඩ් ස්කෝප් පැත්තට චුට්ටක් වැඩිපුර මම කැමතියි ඉතින්. සින්දුවේ මෙලඩි කොටස්ම යනවා නේද මේ ටෙලි නාට්‍ය එක එක හැංගීම් කියන තැන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආදරය
තියෙන ප්‍රශ්න. එතකොට ගහයන්න තැන්වලට ඒ එක වෙනස් වෙනවා. හැබැයි අර මේන් ටීම් එකත් එක්ක නේද ඒවත් යන්නේ. ඔය තමයි මම අර කිව්වේ ඩ්‍රාම පැත්තට එනකොට අපි අර මේන්ටේන් කරන්න ඕන ෆ්ලෝ එකක් තියෙනවා. එතකොට සින්දුව හදනකොට ඔළුවේ පොඩ්ඩක් වැඩ කරන්න ඕනේ අපිට මේ ඩ්‍රාම එක ඇතුලේ හැදෙන මියුසික් තීම් එක. ඒ කියන්නේ අපි සිග්නේචර් ටියුන් එකක් කියලා හිතමු. ඒ ටියුන් එක කොහොමද පාවිච්චි කරන්න පුළුවන්ද මේ මෙලඩි එකත් එක්ක? මොකද ඒක විවිධ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපිට ඉමෝෂනල් කියන්නේ සෑඩ් වෙන්න පුළුවන්. ඒක හැපි මූඩ් එකට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. තව පොඩ්ඩක් ඒක ටෆ් තැන් වලට පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. මොකද අර නිකන් හැම තැනම නිකන් මේ එක જાතියව ගොඩාක් ගහනවට වඩා එකක් වෙනස් වේරියේෂන් එක පාවිච්චි කරන්න පුළුවන් නම් ඇත්තටම අර තීම් එකක් මේන්ටේන් කරන්න කිව්වා. තවත් ඒ වගේ ජනප්‍රිය වෙච්ච සින්දුවක් තමයි සංගීතයේ ටෙලිනාට්‍යයේ දෙපිය නගලා. කියන්න ඒකත් කියන්න. ඒක ඇත්තටම මේ ඒක පියගුණ ගීතයක්නේ. ඒ කියන්නේ ඒ කාලේ දැන් පියගුණ ගීතයක් වගේ එකක් හදනවාද නැද්ද කියන එක එහෙම. දැන් මේ දවස්වල මාර ජනප්‍රිය. ඔව් ඒක ගොඩක් කාලේ නැතරම අවුරුදු 4ක් විතරනේ 4ක් හෝ 5ක් ඒ සින්දුව හදලා ඒක දැන් අවුරුද්දකට විතර කලින් විතර තමයි දැන් ආයි ඒක පොප් වෙන්න ගත්තේ. ඇත්තටම මේක සෑහෙන්න. ඉතින් ඒක ගැන ලොකු විශේෂ ස්ටෝරි එකක් ඇතුලේ නෑ. ඒක ඇත්තටම මේ ඩ්‍රාම එකේ තාත්තා අසනීප වෙන තැනක් තියෙනවා. ඒ මූඩ් එකත් එක්ක සින්දුවක් හදන්න ඕන කියන කතා බහක් ආවා. ගැන ලක්සරි බොස් සහ අපේ සමන් අයියා අපි කට්ටියත් එක්ක ඇවිල්ලා තමයි ඕක ඇත්තටම සිද්ධුනේ. ඒක ලිව්වෙත් අර මංගු තරින්ද අයියාමයි. තරින්ද කසුන් අයියා. එයා හරිම ලස්සන ලියන කෙනෙක්. හරිම ඒක එයා ඇත්තටම ලියලා තින්නේ මේ එයාගේ තාත්තා ඒ ආසන්න කාලයකදී තාත්තා එයාගේ නැති වුණා. වර ඒ මූඩ් එකත් එක්ක තමයි එයා ඒක ලියලා තිබ්බේ. ඇත්තටම මේක හරි ඉමෝෂනල් එනක් මේ මම ඇත්තටම ලවන්ඩින් මේක ඒ වගේ සිංකර ගනී කියලා මම බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒක තිබ්බ වෝකල් රේන්ජ් එක චුට්ටක් වැඩි සහ එහෙම දේවල් එක්ක. හැබැයි ඉතින් ඒ ළමයා ඒක ලස්සනට වැඩි කරලා දුන්නා. ඒක වෙන ෆීල් එකක්. මොකද ඒක තව පොඩක් ක්ලාසිකල් විදිහට සිං කරන්න තමයි මම හැදුවේ. හැබැයි ඒක ලවන්ඩින් පොඩි වෙන කල එකක් ආවා. ඒක පොඩ්ඩක් මට හිතෙන්නේ පොඩි මොඩර්න් පියගුණ ගීතයක් වුණා ඒකත් එක්ක. ඉතින් දැන් ගොඩක් මම හිතන්නේ ඒක වෙඩින් වල ඉඳන් හැමතැනම මේක සෑහෙන පාවිච්චි කරනවානේ. දැන් සාමාන්‍යයෙන් සිංගර් කෙනෙක් නම් එයා සින්දුවක් කරනවා. ඊට පස්සේ එයාගේ YouTube channel එකට රිලීස් කරනවා. TV ස්ටේෂන් වල යනවා, රේඩියෝ ස්ටේෂන් වල යනවා. එතකොට මිනිස්සු එයාව අඳුර ගන්නවා. ෂෝස් වලට ගියාම මිනිස්සු බදා ගන්නවා, අප්සන් කරගන්න යනවා. ඒ කියන්නේ ඒ ආදරය ලැබෙනවා. හැබැයි ඒක ප්‍රොඩියුස් කරපු ප්‍රොඩියුසර් මිනිස්සු සෑහෙන අඩුවෙන් අඳුර ගන්නවා. එතකොට මේ දැන් ආරයට ඒ වගේ ආදරයක් දැනෙද්දි සමහර විට ඒක ප්‍රොඩියුසර්ව කවුරුත් අඳුරන්නෙත් නැහැ. ඔව්. ප්‍රොඩියුසර් කෙනෙක් විදියට ඔයාට කොහොමද ඒ හැඟීම දැනෙන්නේ? ඒක මෙහෙමයි. ඒක එක ජොබ් කැටගරි වල විදිහ. දැන් ඩොක්ටර් කෙනෙක්ට හම් වෙන බෙනිෆිට් ටික වෙනස්. සෝල්ජර් කෙනෙක්ට ලැබෙන දේවල් ටික වෙනස්. අර ඒ වගේ තමයි මචං. දැන් සිංගර් කෙනෙක් වෙන්න එයා ඒ සිංගර් කෙනෙක්ට මිනිස්සුන්ගේ ආදරය සහ ඒ ආකර්ෂණය ගැන ෆේස් වැලියු එක එයාගේ හම් වෙනවා. දැන් ප්‍රොඩියුසර් කියන කැටගරි එක ඇතුලේ ප්‍රොඩියුසර් එහෙම තමයි. එතකොට එහෙම නොවී ඉන්න ඕන නම් එයාට පුළුවන් එක්ක රඟපාන්න යන්න පුළුවන්, එක්ක සිං කරන්න යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රොඩියුසර් කෙනෙක් එහෙම මේ පාරට බැස්සාම ප්‍රොඩියුසර් අඳුරගන්න මම කියන්නේ ඕනෙත් නෑ. එහෙම ඒ කියන්නේ දැන් ප්‍රොඩියුසර් කෙනෙක් දැන් අපි වුණත් දැන් ඉන්දියාවල ඉන්නවා හිට්ස් හදපු මාර දැවැන්ත චරිත. හැබැයි අපි නම් වශයෙන්වත් දන්නේ නැහැ. දැන් මම ඒක සමහරලාට හොයන නිසා දන්නවා. දැන් ටනිෂ් බක්ෂි කියලා කෙනෙක් ඉන්නවා මේ වෙලාවේ තියෙන ග්ලෝබල් ට්‍රෙන්ඩින් වල නම්බර් 1 තියෙන සින්දුව හදපු මනුස්සයා කියලා. ජනරල් මිනිස්සු දන්නේ නැහැ නේ. දැන් මිතුන් කියලා කෙනෙක් ඉන්නවා. ඔය ආශිකී සින්දුව එහෙම හදපු එක්කෙනා. මම කලින් කිව්වේ සයියාරා සින්දුව හදපු එක්කෙනා. ඉතින් ඒව දැන් මෙගා හිට් වෙලා තියෙද්දිත් එහෙම දන්නේ නැති. ඒක තමයි ඒකේ ස්වභාවය මචං. ඉතින් අපි ඒ ස්වභාවයට මොන වෙන්නද? නෑ ඒක හරි. ගායකයා එහෙම ෂෝස් වලට ගිහලා ආදරය ලබනවා. ඒත් එක්කම ඒ වලින් ආදායමකුත් උපයනවානේ. ඔව්. එතකොට ප්‍රොඩියුසර්ට ඒ බෙනිෆිට් එක හම්බ වෙනවද? ඔව්. දැන් සිංගර්ට තියෙනවා පර්ෆෝමන්ස් රයිට් එක කොහොමද? අපි සිංගර් ඒ කියන්නේ සිංගර් එයාගේ වොයිස් එකේ පාවිච්චි කරන එකට එයාට ලැබෙන රයිට් එකක් තමයි එයාට පර්ෆෝම් කරලා හම්බ ගන්න පුළුවන් ඒක. එතකොට ප්‍රොඩියුසර්ට සහ ලිරිසිස්ට් තියෙනවා කම්පෝසර්ස්ලා විදිහට. ඒ දෙන කම්පෝසර්ස්ලා විදිහට ඒ දෙන්නට තියෙන කොපිරයිට් එක. ඉතින් සිංගර්ට අපි හිතමු සිංගර් සමහරවිට පොඩි කාලයක් ඇතුළත එයා අවුරුදු 10ක් 7ක් 8ක් 10ක් ඇතුළත සමහරට එයාට ඒ සින්දුව ආයි වෙන්න බැරි වෙන්න පුළුවන්. එතනින් එහාට එයාට ඒ ආදරේ නැති වෙන්න පුළුවන්. හැබැයි
ප්‍රොඩියුසර් සහ ලිරිසිස්ට් ඒක කොපිරයිට් එක දායි රොයල්ටි එක ඒ සින්දුව තියෙනකම්ම තියෙනවා. ඉතින් ඒ තමයි මං කියන්නේ ජොබ් කැටගරි වල විදිහ එක එක්කෙනාට ලැබෙයි. ඒ කියන්නේ කැටගරි එකට හම්බ වෙන බෙනිෆිට් සහ ඒ දේවල් ටික එක එක විදිහයි. ඒකට අපි ඒකට රෙස්පෙක්ට් කරන්න ඕනේ සායිබින්. ඒ තමයි ලෝක ස්වභාවය මචං. තව ඔයා මේ රවීන් තාරුකත් එක්ක සෑහෙන සින්දු කරලා දෙනවා. මේ ඒකෙන් මම හිතන්නේ මුලින්ම හරි කොහොමද වැඩිම සෑහෙන ජනප්‍රිය වෙච්ච සින්දුවක් තමයි හයිය මගේ හිත. මම හිතන්නේ මේ වෙනකොට YouTube එකේ views මිලියන 23ක් ඔව්නේ විතරකට වැඩි තිබ්බා. මේලා තියෙනවා. මේ කියන්නේ කොහොමද ඒක හැදුනේ? ඒක හැදුනේ ඇත්තටම මේ ඔය ඒක වෙලාවේ තිබ්බ පොඩි මාස් කියන පොඩි ඒ ධාරාව ඇතුලේ සින්දු රැගින් ටෝන් පැත්තත් එක්ක යන ඒ වගේ පොඩි කල්චර් එකක් තිබ්බා. එතකොට ඇත්තටම ඒකට මට ආරාධනා කරේ අර SGM Tunes කියන ආයතනයෙන් නවීන් තමයි මට ඇත්තටම ඒක කරමු කියලා කතා කරේ. නවීන් තමයි ඒක ලිරික්ස් කරේ. එතකොට රවීන් මල්ලි ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් ඉවර වෙලා පොඩි කාලයක් මම හිතන්නේ. රවීන් මට ඇත්තටම මුලින්ම හරියට මුණ ගැහුණෙත් ඔය වැඩේදී. මේ ඉතින් ඒක ලොකුවට ඇත්තටම මමත් කරපු ෆස්ට් ටයිම් මේ ප්‍රධාන ධාරාවේ වැඩක් කරපු පළවෙනි වතාව. ඉතින් මටත් ඒ ලොකුවට මම ඒක ගැන හිතුවෙත් නෑ සා මම ඒක කරනොත් ලොකු ඒ කියන්නේ ප්‍රධාන ධාරාවට එන්න ඕනේ නෑ වගේ තැනක ඉඳලා හැබැයි පස්සේ මම තේරුම් ගත්තා මචං ඒක මේ ඒ කියන්නේ එහෙම වෙරයිටිස් තියෙන්න දෙපයි. ඒක අහන මිනිස්සු අහපු දෙන්නකෝ. අහන්න නැති කට්ටියට වෙන දේවල් ටිකක් තියෙනවා. ඒක අහන්න කැමති පිරිසකුත් ඉන්නවානේ. ඒ නිසා මිලියන 23ක් විතර වෙන් යන්නේ. නැත්තම් එහෙම නැත්තම් යන්නේ නැහැනේ. ඉතින් අර මේ මිනිසුන්ටත් අහන්න ඉතින් පුළුවන් නම් අපි දෙයක් හදන එක හොඳයිනේ කියලා එහෙම හිතලා තමයි ඊට පස්සේ ඒක කරේ. දැන් රවින් මල්ලි ඒක හම්බෙන් රවින් මල්ලි ඒකට යෝජනා වෙලා නවීන්ගේ තමයි ඇත්තට මේ සම්පූර්ණ අදහස. එයාව යෝජනා වෙලා එයාවිල්ලා සිං කරා ඇත්තටම වන් ෂොට් එයා මාර විදිහට ඒ වැඩේ කොට දැම්මා ඇත්තටම. ඒ කියන්නේ මමත් හිතුවට වඩා එයා ඒක ලස්සනට එයාගේ පැත්තෙන් එයා මෙයා කරා. ඉතින් ඇත්තට රවින් කියන්නේ බම් මගේ ඉතින් මල්ලි හා සමාන එක කුස නැතත් මල්ලි හා සමාන එක්කෙනෙක් ඉතින් කියන්නේ. එදා ඉඳන් මේ වෙනකන් මගේ සහෝදරයෙක් වගේ මගෙත් එක්ක තාමත් දැන් මේ වෙනකොට එයා ඉතාම හොඳ දැනක ඉන්නවා. ඉතින් ඒ වෙනකන් තාමත් එහෙම ඉන්න කෙනෙක් රවින් මල්ලි. මේ ඉතින් එහෙම තමයි කොල්ලව සෙට් උනේ. ඉතින් එතනින් පස්සේ දිගටම රවින් මට හම්බෙන යම් වැඩ ඇතුළේ දැන් මෑතක රෝසාදරි කියලා ෆිල්ම් එකක් ගියා. ඒකේ තීම් සොං එක රවින් මල්ලි සහ ආදිත්‍ය නංගි රවින්ව දාලා සිං කරගත්තා. ඉතින් එයා හැන සාධාරණයක් කරන වැඩවලට මේ ඒ අතර බැලුවම තව සින්දු අතරමැද කලාපේ තව සින්දු 4ක් 5ක් 6ක් හොඳ හරියට නම්බර්ස් මම නෑ ඒක තියෙනවා මට ඉතින්. රවින් එක්ක කොහොමද ඉස්සරහට තව වැඩ ටිකක් එයි මගේ. මේ මම හිතන්නේ රවින් කියන්නේ මේ මොහොතේ සෑහෙන ජනප්‍රිය කෙනෙක්. මේ අපි වගේ අවුරුදු 18 කොල්ලෝ කෙල්ලෝ එහෙම මේ සෑහෙන ඒ 18යි කිව්වම ඒ කියන්නේ කොයි කාලෙද මේ මම කියන්නේ සෑහෙන මේ තරුණ කට්ටියගේ ආදරය දිනකට සෑහෙන ආකර්ෂණීය සහ එයා ඒකට සුදුසුයි මල්ලි. ඒ කියන්නේ රවින් කියන්නේ එයා මගේ ස්ටුඩියෝ එකේ අදටත් එයා මාත් එක්ක ස්ටුඩියෝ එකේ මගේ වැඩවලට සම්බන්ධ වෙනවා. ඉතින් එයා හරි උනන්දුයි. එයා ට්‍රේන් කරනවා සෑහෙන ට්‍රේන් කරනවා. ටෙක්නිකලි වෙන දේවල් එයා තනියම මාර විදිහට ට්‍රේන් කරනවා. පොඩි පොඩි ටිප්ස් අපි ෂෙයා කරගෙන. ඉතින් එයාට ඒක එයාට ලැබිය යුතු දෙයක් කියන එක තමයි මම විශ්වාස කරන්නේ. සෑහෙන එක එක જાති මියුසික් කරන එක එක ස්ටයිල්ස් කරන මේ ඔයාට කියන්නේ ඒ කියන්නේ මොකක් හරි කවුරු හරි හිටියද මේ රෝල් මොඩල් එකක් හරි නැත්නම් ෆලෝ කරන කවුරු හරි මියුසිෂියන් කෙනෙක්? එහෙම ඇත්තම කිව්වොත් එක්කෙනෙක් නෙමෙයි අතට එහෙම රෝල් මොඩල් කියලා එක්කෙනෙක්ව මට මෙන්ෂන් කරන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ මට ඇත්තටම මේ හරි ආසිතිච්චයක් තමයි මේ කේමදාස මාස්ටර්ගේ මේ එයාගේ ජීවිත කතාව දින පොඩි පොතක් තියෙනවා. මම සාමාන්‍ය කියවන්න ආස මිනිස්සු නෙමෙයි මගේ ජීවිතේ කියවලා තියෙන පොත් දෙකයි ඒ දෙකෙන් එකක් ඕක. ඉතින් එයා මගේ එක්තරා පැත්තක් මේ තියෙන කෙනෙක් කියන්නේ එයා රෝල් මොඩල් එකක් මට ඉන්න. ඊට පස්සේ රෝහණස සින්දු 10000ක් විතර හදලා තියෙන මාර මෙලඩි 10000ක් විතර වෙනස් ඒවා හදනවා කියන මචං ලේසි නෑ ඇත්තටම. දැන් මම ඒක කරන හින්දාම දන්නවා ඒක ටිකක් වෙනස් ඒවා හදන්න ලේසි නෑ. ඒතකොට රෝහණස එහෙම බැලුවා මචං ඒ කියන්නේ ඒ කාලේ නම් මේ වෙනකම් මචං එහෙම සෑහෙන පිරිසක් ඉන්නවා මේ එක එක විදිහට මට දැනෙච්ච. හැබැයි අර එක තැනක් තියෙනවා මචං මම ඉස්සර ඔය බීට් බෑන්ඩ් තමයි ප්ලේ කර හිටියේ.
ස්කෝලේ ඉන්න කාලේ ඉඳන් ඒක තමයි මියුසික් වලට ආගමනේ ගොඩක් අයගේ වගේ මගේ මියුසික් වලට සෙට් වෙන කැලේ මොකද මම මේ ලෙවල් මචං මැත්ස් පැත්තෙන් කරගෙන මම මේ වෙන කැටගරි එකකට යන්න හිටු මොනස්සේ. එතකොට අර හොබි එකක් විදිහට අර බෑන්ඩ්ස් ප්ලේ කරනවා කීබෝඩ් ප්ලේ කරනවා එහෙම ආවිල්ලා තමයි මියුසික් වලට ෆුල් ටයිම් එන්නේ. එතකොට ඔය විදිහට ඉන්න කාලේ අර එතකොට ඔය කණ්ඩායම සංගීතයේ ඕවා තමයි ඇත්තටම ටික වැඩිපුර අහා හිටියේ. ඔය එක අවස්ථාවකදී මට මේ අමරදේව සර්ගේ මේ CD එකක් හම්බුණා. එයාගේ සින්දු උන්තරන් අහලා තියෙනවා. හැබැයි අහලා තිබ්බට ලොකුවට සෙන්ස් එන්නේ නැහැ. මොකද අපි අහන්නේ පොඩි වෙන ශබ්ද ටිකක් නේ අහන්නේ පොඩි ස්ටඩිනේ ශබ්ද ටිකක් ඇත්තටම අහා හිටියේ. එතකොට අර අමරදේව සර්ගේ CD එකක් හම්බෙලා නිකන් අහනකොට මට ඇත්තටම පළවෙනියට ප්ලේ වුණේ මචං අර වක්කඩ ළඟදී ඒක තමයි ප්ලේ වුණේ. එතකොට ඒකත් එක ඒක දැන් බීට් වෙනස් වෙනවා. ඒ පොඩි එකක් ආවා දැන් මම කියන්නේ මගේ මට පොඩි කාලේ. ඊට පස්සේ ඒත් එක්කම ප්ලේ වුණා මචං ඔබ මා සමග දිනත ගන්නා දවස. ඒ කියන්නේ මම විශ්වාස කරන්නේ මචං මගේ මියුසික් මම ස්ටඩි කරන්න ඕනේ මම එතනින් එහාට ඒ කියන්නේ මේක ඇතුළේ ඊට වඩා වෙන මෙකැනිසම් එකක් තියෙනවා කියලා හොයන්න පෙළඹිච්ච තැන තමයි ඒක. අදටත් මචං මගේ ඕල් ටයිම් ෆේවරිට් සින්දු 3-4කින් පළවෙනි තැන ඕක. ඉතින් ඔතනින් තමයි මම හිතන්නේ මගේ අර මියුසික් කැල්ල වෙනස් වුනේ. එතකොට එහෙම බැලුවොත් කේම්දාස මාස්ටර්ගේ සිට එතනින් ඊට පස් කලින් ජෙනරේෂන් එක ගැන මට අර ලොකු එකක් නෑ. මොකද ඒගොල්ලෝ මට ලොකුවට දැන් සරත් දසනායක සර්ලා වගේ කට්ටිය මට ලොකුවට ඒ කියන්නේ මට ගැට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වැඩ ගැන මට ලොකුවට දැනගන්න හම්බෙලා නෑ. මොකද ඒ කාලේ මම හොඳටම පොඩි. එතකොට ඊට පසු කාලීන දිගට එනකොට ඊට පස්සේ දැන් රංග දසනායක කියන්නේ මට සෑහෙන උදව් කරපු සහ මාව සෑහෙන ඉස්සරහට තල්ලු කරන්න මට සපෝට් කරපු මිනිස්සු. රංග දසනායක කියන්නේ සරත් දසනායකගේ පුතා. ඔව්. ඉතින් ඒ වගේ අතනින් පස්සේ එනකොට මචං ගොඩ දෙනෙක් හම්බෙලා දෙනවා. මොකද මේක එක තැනකදී මේක හොඳ මියුසික් හොඳ ඉන්ඩස්ට්‍රි එකක් වුණා. ඒකට මම හිතනවා ඔය BNS ලේම සෑහෙන්න පුරෝගාමී වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ කාලෙත් එක දකින්නකොට. ඉතින් අර ඒ වගේ හැම තැනකම මේ දැන් ඔය රෝහණ සර්ලා එහෙම කරපු ඒ හදපු ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ මචං අපි අත්තරම දැන් අපි ප්ලේ කරන්නේ නේ. එතකොට අර ඒ හැම කෙනාගෙම දේවල් හම්බෙලා තියෙනවා. එතකොට අර තනි කැරක්ටර් එකක් කියන්න බෑ සහ මට මේ ඔය බෑග්ග්‍රවුන්ඩ් මියුසික් සම්බන්ධව ෆිල්ම් ඔය ඩ්‍රාමා ගැන ඇත්තටම ලක්සිරි වික්‍රමගේ මහත්මයා සෑහෙන්න දේවල් මේ ලිඛිත දේවල් ඒවා පෙන්නලා සහ වීඩියෝස් පෙන්නලා කම්පෝසින් වල එක මොකද එයා මං හිතන්නේ එයාගේ ෆිල්ම් සම්බන්ධව එයාට ඇකඩමික් පැත්තක් තියෙනවා. එතකොට එයා සෑහෙන ෆිල්ම් මියුසික් ගැන එහෙම එයාගේ දැනුමක් තියෙනවා. එතකොට එයා ඒ දන්න දේවල් කියලා. එහෙම තමයි ඇත්තටම මගේ වැඩේ උනේ. එතකොට ගත්තාම ගොඩ දෙනෙක් ඉන්නවා මචං එහෙම රෝල් මොඩල් විදියට ගන්න. දැනට මම දන්න විදියට ෆිල්ම් දෙකකට මියුසික් කරලා තියෙනවා. දැන් සින්දු හදනවයි ෆිල්ම් වලට මියුසික් කරනවා කියන්නේ සම්පූර්ණම මම හිතන්නේ වෙනස් දෙයක්. මේ ෆිල්ම් වලට මියුසික් කරනවා කියන්නේ මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද? ෆිල්ම් ඇත්තටම දෙකක් නෙමෙයි. මගේ පළවෙනි ෆිල්ම් එක්ස්පීරියන්ස් එක තමයි එක දවසක අපි. ඊට පස්සේ මම කරා චන්න පෙරේරා මහත්මයාගේ දේදුණු ආකාශයේ කියලා ෆිල්ම් එක තමයි රිලීස් වෙලා නැහැ. දැන් ඇත්තටම ටික කාලයක් ඒ වැඩේ කරලා ඊට පස්සේ තව කරා මගේ දැන් රිලීස් වෙලා තියෙන උනා ෆිල්ම් එකක් මචං රෝසාද්‍රේ කියලා හර්ෂුඩකන්දගේ. ඒ වගේ තමයි තුනයි මේ දවස්වල මම තුනක් කරගෙන යනවා. ඔක්කොම මම හිතන්නේ මේ වෙනකොට මම ෆිල්ම් 8ක හෝ 9ක වැඩ කරනවා. වැඩ ඒ කියන්නේ කරලා තියෙනවා. රිලීස් වෙච්ච නැති ඒවා 3ක් තියෙනවා තව. ෆිල්ම් වලට මියුසික් කරන එක මචං ඇත්තටම මේ ඒක මම සෑහෙන එන්ටර්ටේන් කරන වැඩක්. අනෙක් වැඩ වලට සාපේක්ෂව. ඉතින් ඒක වෙනස් ඇත්තට. මේක පොඩ්ඩක් පොඩි රිසර්ච් එකක් එක කරන්න ඕනේ කියලා මම හිතන වැඩක්. ඉතින් ඒක ඇතුලේ කතාවක් තියෙනවා. ඒක ඇතුලේ වෙන ෆ්ලෝ එකක් තියෙනවා. මම ඩ්‍රාමා ගැන කියපු එක හා සම්බන්ධව එතනින් එහා එකක් ඒක. මොකද ඒක ඇතුලේ ගොඩාක් දේවල් සමහර වෙලාවට මේ මියුසික් වලින් අපිට ඩීටේල් දෙන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා ෆිල්ම් ඇතුලේ. ඉතින් ඒක චුට්ටක් බෑග්ග්‍රවුන්ඩ් ස්කෝරින් කියන එක චුට්ටක් ස්ටඩි කරන්න ඕනේ. පොඩ්ඩක් පොඩි රිසර්ච් එකක් කරන්න ඕනේ වැඩක් ඉතින්. සාමාන්‍ය ෆිල්ම් එක සීන් එක කිසිම දෙබසක් නැතුව මියුසික් වලින් අපිට මේ කියන්න පුළුවන් මේක මේ දැන් මේකයි වෙන්න යන්නේ කියලා. දැන්
පවන් අපි ගත්තොත් එකම සිද්ධිය දැන් මේ අපි දෙන්න කතා කරගෙන ඉන්න සිද්ධිය හිතන්නකො. මේ කතා කරන ඩයලොග්ස් ටිකම මේ මූවමන්ට් එකේම මේ ෆ්‍රේම් එකේම අපි ගන්නවා. එතකොට මියුසික් ඩිරෙක්ටර්ට පුළුවන් මේ සිද්ධිය දැන් ඔයා හිතන්න මේකට අපි පොඩි භයානක විදිහේ දෙයක් කරොත් එහෙනම් මේක අපි දෙන්න හෙන දෙයක් ප්ලෑන් කරනවා වගේ මිනිසුන්ට ටිලිව කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි දෙන්න මෙහෙන කුමන්ත්‍රණයක් වගේ මේ කතා කරන ටිකම. ඊට පස්සේ අපි හිතමු මේ කතා කරන ටිකටම අපි පොඩි කොමඩි එලිමන්ට්ස් ටිකක් එක්ක එහෙම දැම්මොත් එහෙනම් මේක එහෙන පොඩි ජෝක් මූඩ් එකකට හැදෙනවා. හරිද? එතකොට මේක අපි දෙන්න එන සෑඩ් මූවමන්ට් එක එන පොඩි වෙන තීම් එකක් ඇතුළට සෑඩ් තීම් එකක් ඇතුළට ගෙනාවොත් එතකොට මේක එහෙන මේක ඇතුලේ හැදෙන පොඩි මේ කතාව ඇතුලේ පොඩි දැන් මට එක්කව මොනවා හරි වෙලා කියලා වෙලා හරි උඹ මාව සනසනවා වගේ මොකක් හරි දුක හිතන ඔය වගේ හදන්න පුළුවන්. සහ මේක පොඩි හැපි මූඩ් එකකට ගන්න පුළුවන් මේ දැන් තියනවා වගේ. ඉතින් මියුසික් ඩිරෙක්ටර්ගේ අතේ තියෙනවා මොකද ෆිල්ම් එකක් යන ෆ්ලෝ එක. වීඩියෝ ට්‍රීට්මන්ට් එක ඇවිල්ලා ඔඩියෝ ට්‍රීට්මන්ට් එකත් හරියට උන්නේ නැත්නම් ඒ කතාව එහෙම දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන සමහර වැඩවලදී වීඩියෝ එක වෙන තැනක ඔඩියෝ එක වෙන තැනක එහෙම ෆිල්ම් කරද්දී ඒ රිස්ක් එක තියෙනවා. මොකද ඩිරෙක්ටර් ඒ කියන්නේ ඒක වීඩියෝ එක ඒ මනුස්සයා ස්ක්‍රිප්ට් ඒ ඔක්කොගේම අවසානයේ ෆීල් එක මේන්ටේන් කරන්න මියුසික් ඩිරෙක්ටර් අතට එනකොට මාර රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා මොකද ඒක එළියට දාන්න. එතකොට මේ SFX වගකීමක් තියෙන්නේ මියුසික් මේ ඩිරෙක්ටර්ටද? සවුන්ඩ් ඉෆෙක්ට්ස් ඒක මත සවුන්ඩ් ඩිසයිනර්. සවුන්ඩ් ඩිසයිනර් කියන කැලල තියෙනවා. එයා තමයි ඔය ගොඩක් ෆොලේ ඉෆෙක්ට්ස් ඒ සම්බන්ධව සවුන්ඩ් ඩිසයින් එක සම්බන්ධව රෙස්පොන්සිබල් එයා තමයි. ඒ වගේම තව ජනප්‍රිය වෙච්ච සින්දුවක් තමයි රාවණා. කියන්නේ රාවණා කොහොමද? රාවණා ඇත්තටම රාවණා කියන්නේ මම කරපු සින්දු වලින් මචං හොඳ රිසර්ච් එකක් එක්ක කරපු සින්දුවක් ඇත්තටම. මොකද රාවණා කියන්නේ හොඳ ලොකු පෞරුෂයක් අපේ රටට හොඳ පෞරුෂයක් තියෙන හිස්ටරි එකක් ඇත්තටම. එතකොට ඒක හදනකොට ඒක ඇතුළේ ලොකු කතා තිබ්බා. ඒ කියන්නේ රාවණා කියන කෙනා කොහොමද ඉපදෙන්නේ? එයාගේ අම්මා තාත්තගේ ඒ දෙන්නගේ අර කුල අරම ඒ සම්බන්ධව කතා. එතකොට ඒ යක්ක ගෝත්‍රිකේ එහෙම කියලා අර ඒ වගේ යම්කිසි ඒක ඇතුළේ ලොකු පොයින්ට්ස් ටිකක් තිබ්බා. එතකොට මටත් ඕන වුණා සින්දු ඇතුළේ මතන් ඒ පොයින්ට්ස් ටික පුළුවන් විදිහට ඉම්ප්ලිමන්ට් කරගන්න. ඉතින් ඒකට මට ඇත්තටම ඒකේ ඩිරෙක්ටර් තුෂාර දෙන්න කොහොම මතක් කරන්න ඕනේ. තුෂාර අයියා ඇත්තටම රාවණා ගැන සෑහෙන කාලයක් අර ඒ වගේ රිසර්ච් එකක් කරපු මිනිස්සු අවුරුදු මම දැන් 18ක් 15ක් විතර මිනිස්සු ලොකු වෙලා තින්නේ මේ වයසට ගිහින් තියෙන රාවණා එක. මොකද ඉතින් මේ වෙනකොට යාගේ ෆිල්ම් එක කරනවා මම ඒකෙත් මියුසික් ඩිරෙක්ට් කරන්නේ මම. ඉතින් තුෂාර අයියාගේ රිසර්ච් එකේ යා මාත් එක්ක බෙදාගත්ත තොරතුරු දෙකක්. ඊට පස්සේ මම හොයාගත්ත දේවල්. ඊට පස්සේ මට ආයෙ හම්බුණා බණ්ඩාර කඳුළුගම කියලා ලෙක්චරර් කෙනෙක්. එතුමා මාත් එක්ක බෙදාගත්ත කරුණු ටිකක් තිබුණා. ඒ වගේ ගොඩාක් දේවල් හොයලා කරපු වැඩක් තමයි ඕක. දැන් සින්දු අහන කෙනෙක්ට සමහරට ඔය එලිමන්ට්ස් ඇහෙන්නේ නැතුව ඇති එකපාරට. හැබැයි දැන් මම මේක කිව්වට පස්සේ ඒක හිතලා බලන්න පුළුවන් මේ ආයේ පාවිච්චි කරලා තියෙන්නේ ඒක තමයි නේද කියලා. එතකොට මේ ඒකේ පාවිච්චි කරලා තිනවා ඕම් කියන සවුන්ඩ් එක. ඒකේ ස්ටාර්ට් එකේ මේ ඕම් එකක් යටින් එනවා මචං අර පොඩි මෙටල් සවුන්ඩ් එකක් එක්ක. ඒක තියෙන මචං ඒ අර ස්පිරිචුවල් කැලල මේ රාවණගේ කියන්නේ ස්පිරිචුවල් කැලලත් එක්ක මෙදිච්ච එකක් තමයි ඕම් කියන සවුන්ඩ් එක. එතකොට යක්ක ගෝත්‍රිකයෝ කියන ටිකක් බර වැඩ කියලා කියන්නේ මේ ලොකු වැඩ කරපු ටිකක් ගැම්මට හිටපු එකක් සහ පොඩක් ඒගොල්ලෝ මචං ඔය ලෝහ කක්මාන්තය රෝමයත් එක්ක යම් කිසි සම්බන්ධයක් තිබ්බ කියලා මචං ඒ කතා බහ ඇතුලේ මට තේරලා තියෙනවා. එතකොට ඒ රාවණා සින්දුව ඇතුලේ මචං මෙටල් සවුන්ඩ්ස් ටිකක් එනවා. බීට් එක ඇතුලේ එනවා ටං ගාලා මචං මෙටල් ශබ්ද වදින ශබ්ද ටික. එතකොට ඒ යක්ක ගෝත්‍රයේ ඒ කෑල්ල රිප්‍රසන්ට් කරන්න තමයි ඇත්තටම මේ කෑල්ල කරේ. ඊට පස්සේ මචං ඕකේ වොයිසස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එකක් විරාජ් පාතිය. අපිට ඉන්න හොඳ ජන සංගීතය සම්බන්ධව තියෙන හොඳ වොයිස් එකක්. අනිත් එක නදාමඤ්ඤ පූර්ව සචින්ත. පූර්ව සචින්ත කියන්නේ ඇත්තටම හරි අහිංසක මගේ හිතා හොඳ යාළුවෙක් සහ හරිම හොඳ ෆීලිංග්ස් ඉන් කරන්න පුළුවන් මිනිස්සෙක්. එතකොට මට ඕන වුණා මේකේ දැන් රාවණා මචං හැදෙන්නේ යක්ක ගෝත්‍රය සහ මුනි කියන ගෝත්‍ර දෙකේ එකතුවකින්. හරි මුනි කියන්නේ පොඩ්ඩක් ඉන්දියාවත් එක්ක බැඳිච්ච ඒ පැත්තෙන් එන අර ඒ මුනිවරුන්ගෙන් ඇවිල්ලා ඒ තියෙන ස්පිරිචුවල් කැලලක් තියෙන
එක්ත ඒ මුනි කියන ගෝත්‍රය. එතකොට යක්ක ගෝත්‍රයේ තියෙන පවර්ෆුල් පොඩි සටන්කාමී අර ඒ කෑල්ල. එතකොට ශ්‍රී ලංකන් ෆෝක් මියුසික් පාවිච්චි කරේ ඒ වොයිස් එක පාවිච්චි කරා මචං ඒ යක්ක ගෝත්‍රික කට්ටිය රෙප්‍රසන්ට් කරන්න. ඒ කියන්නේ ඒකේ සින්දුවේ ෆස්ට් හාෆ් එක මචං සිං කරන්නේ විරාජ්. සෙකන්ඩ් හාෆ් එක සිං කරන්නේ පූර්ණ. එතකොට ඒ දෙකේ සිංගින් ස්ටයිල් දෙකක්. පූර්ණ සිං කරන්නේ මචං පොඩ්ඩක් අර මුනි කියන පැත්ත. ඒ කියන්නේ ඉන්දියන් ටච් එක රෙප්‍රසන්ට් කරන පොඩි ඉන්දියන් ටච් එකට. අපේ විරාජ් මල්ලි සිං කරන්නේ අර මං කියන අර යක්ක ගෝත්‍රයේ යන ශ්‍රී ලංකන් ෆෝක් මියුසික් එක. එතකොට ඔය විදිහට තමයි මචං ඔය සින්දුව මේ වොයිසස් ටික හැදිලා එනකොට ආවේ. එතකොට මම මේ සින්දුව හදලා තියෙන සින්දුව හදනකොට ඒක මෙලඩි එක දාලා තියෙන්නේ මෙහෙම ග්‍රැජුවලි මෙහෙම උඩට උඩට යන්න. දනන නන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 නനന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 එතරම් හිතේ හැතුණු පලියට මචං එහෙම ග්‍රැජුවලි මෙහෙම උඩට නෝට්ස් ටික යවලා නෙමෙයි ඇත්තටම. ඒකේ මියුසිකලි ගත්තොත් ඒකේ ස්කේල් එකක් හරියට කියන්න බෑ. මොකද නෝට්ස් 12ම වගේ පාවිච්චි කරන ඒ සින්දුව ඇතුලේ. එතකොට මෙටල් අර මම පොඩ්ඩක් ඒක අපි ඒ කට්ටියත් එක්ක සෙට් වෙලා පොඩ්ඩක් පවර්ෆුල් වෙන්න ඕන නිසා ඒකට පොඩි රොක් ටච් එකක් දීලා පොඩි මෙටල් ටච් එකක් දෙන්න මචං. ඒක මගේ ආසාවත් එක්ක ඒක අරකට හානියක් නොවෙන්න කියලා හිතාගෙන එහෙම කරා මචං. ඔය විදිහට තමයි ඔය සින්දුවේ ඔකේ තව එලිමන්ට්ස් ගොඩක් තියෙනවා මචං. මට දැන් එක එක කියන්නේ ගොත් එහෙම සෑන්ඩ් ඔකේ තියෙනවා. ඒ කියන්නේ ඒක පාවිච්චි කරපු හැම සද්දයක්ම ඇත්තම හිතලා කරේ මචං. එතකොට කොහොම හරි මේ වැඩේ හරි සාර්ථකයි නේ. ඒක අනිත් එක ලිව්වා මචං මණ්ඩක දිල්පහන්. මණ්ඩක දිල්පහන් කියන්නේ එයාගේ කලින් වෙන නමක්. එයා පොඩි ඔය දැන් එයා වෙන පැත්තකට කන්වර්ට් වෙලා එහෙම වෙලා එයාගේ නම මණ්ඩක දිල්පහන්. එයාත් කලිනුත් ජනප්‍රිය ගීත ගොඩාක් ලියපු ඔන්සෙක්. මාත් ඒකට මේ වැඩියෙන්ම කැමති සාමාන්‍ය වගේ සින්දුවක් හදන්න ශාස්ත්‍රීය විදියට. දැන් මේක මොඩර්න් ඒවා ඔක්කොම මික්ස් වෙච්ච නිසා ඒක මට මේ මාර යුනික්. මේ මම හිතන්නේ මිනිස්සුත් මාර විදියට ඒකට කැමති. ඔය කාර්ය පවුල් මගේ ජීවිතෙත් මං හිතන්නේ ඉතින් මටත් ආයි ඒ වගේ වැඩක් කරන්න දැන් ආයි මට chance එකක් හම්බෙලා තියෙනවා රාවණා ෆිල්ම් එකත් එක්ක. ඉතින් දැන් මට තියෙන අභියෝගය තමයි මචං මට ඒ කරපු වැඩෙන් එළියට තව එතනින් එහාට එකක් තව එළියට ඩිලිවර් කරන්නේ කොහොමද කියලා දැන් මම මේ දවස්වල ඇත්තටම ඉන්නේ ලොකුවට මේ වැඩේ. මෙච්චර කාලයකට කරපු ඔයා ආසම ඔයාගේ ප්‍රොජෙක්ට් එක මොකක්ද? මෙච්චර කාලයකට කරපු ආසම කියලා ගත්තොත් ඔය රාවණා ප්‍රොජෙක්ට් එක මචං මගේ ආසම එකක්. ඊට පස්සේ එක දවසක අපි මගේ පළවෙනි මූවි සෝන් එක. ඊට පස්සේ අපි ගත්තොත් ඔයාගේ වගේ අර පොදු එකේ සින්දුව. ආයි මම ඇත්තටම මං ආසාවෙන් කරපු එකක් තමයි ඔය දෙපිය නගලා කියන සින්දුව. තව මට එහෙම කියන්න දැන් තියෙනවා. කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ ටිකක් තියෙනවා. ඒ වගේ තියෙනවා මචං දැන්. ඒ ඔක්කොමත් එක්ක ගැලුවහම මම එන ආසාවෙන් දැනටත් මම හිතනවා මම ඇදුවනේ මෙහෙම එකක් වගේ කියලා හිතන එක තමයි ඔය ටික. මේ දැන් අතරම ඔයා කොච්චර සින්දු කරලා තියෙනවද? අංකයක් විදියට නම්බර්ස් විදියට ගත්තොත් මම ඉන්දු තියෙනවා ඇත්තටම මගේ මෙහෙම පොඩි හදපු එකක් තියෙනවා මචං. මට හරියට කවුන්ට් එක මතක නැහැ. කොහොම හරි සින්දු 400 ප්ලස් වගේ. මේ දැන් තව එකක් තමයි දැන් හැමදාම ප්‍රොඩියුසර් කෙනෙක් වගේ ස්ටුඩියෝ එක ඇතුළට එලා අනිත් අයට සින්දු කර ඉන්නද හදන්නේ? නෑ ඇත්තටම ඒකට උත්තරයක් විදිහට ඕනේ නෑ. දැන් ඇත්තටම මගේ තියෙන වැඩ ටික ඇත්තටම ගොඩක් වෙලාවට දේවල් ටිකක් හරියට මැනේජ් කරගෙන දැන් යනවා මේ. ඒ ඇත්තටම මේකට ඕනේ ආරම්භයක් තරම් දැන් පොඩි කොන්සර්ට් සීරීස් එකක් පටන් අරගත්තා. දැන් මාස කිහිපයකට කලින් පටන් ගත්තා. දැන් තාම ඇතුළාන්තයෙන් වැඩ ටික කරගෙන මම ඒ කියන්නේ මට ඕන විදිහට දේවල් ටික හදාගෙන මට ඕන විදිහට කට්ටිය එකතු කරගෙන පොඩියට වැඩි දැනට යනවා. ලොකුවට පබ්ලික් වෙලා නැතුව යනවා. තව පොඩි කාලයක් ඇතුළත චුට්ටක් කට්ටියට දැනෙන්න එක පබ්ලික් කරලා යනවා. මොකද ඒක සහ මම දැන් අලුත් තව ආටිස්ලා ටිකක් අලුත් කට්ටිය ටිකක් එකතු කරගන්නවා. මොකද මම ඇත්තටම මට ඒ කියන්නේ මම ඔනස්ලි කිව්වොත් මට ගොඩක් වෙලාවට මට හරි ගිය අලුත් ආටිස්ට්ලත් එක්ක කරපු වැඩත් එක්කනේ. ඒ කියන්නේ මාව මිනිස්සු දැනගත්තේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මට මචං මොනවා හරි බේස් එකක් හැදුනේ ඔක්කොම උනේ මචං අලුත් කට්ටියක්. එතකොට දැන් මට මචං හිතුණා ඉතින් අලුත් කට්ටියක් ආයි හදාගෙන අලුතෙන් ඒගොල්ලොත් එක්ක වැඩ කළා. එතකොට ඒගොල්ලොන්ටත් දෙයක් වෙයි. ඒකට ගොඩක් කට්ටිය උදව් කරනවා මචං. ගොඩ දෙනෙක් ඒකට උදව් කරනවා. එහෙම කරගෙන දැන් ඉස්සරහට ස්ටේජ් එක පැත්තට ඔල්රෙඩි වැඩේ යනවා. ඔයා
සමහරට චුට්ටි දේවල් ටිකක් මං හිතන්නේ දන්නවා ඇති. තව පොඩි කාලයක් ඇතුළත සම්පූර්ණ එළියට දානවා. මේ අනික මම මේ පෞද්ගලිකව දන්න දෙයක් තමයි අපි එක රාජ ස්ටුඩියෝ එකේ ඉද්දී අහන්න ලැබෙන ශබ්ද සහ මේ එතන ලයිව් කොන්සර්ට් සම්බන්ධයෙන් කරපු වැඩවලදී මම හිතන්නේ ලංකාවේ මීට කලින් අහන්න ලැබිච්ච නැති ශබ්ද සහ ඒ මියුසික් වගේ අපිට අහන්න හම්බ වෙන්නේ කියන්නේ. ඔව් ඒක නිසා තමයි එක්ස්පෙරිමන්ට් එක කරන නිසා තමයි අර ලොකුවට පබ්ලික් කරන්නේ නැතුව තාම වැඩේ කරන් යන්නේ. ඉතින් දැන් ඇත්තටම මේ කොන්සර්ට් කියන එක ඇතුලේ හොඳ සවුන්ඩ් එකක් තියෙනවා, හොඳ ඇරේන්ජ්මන්ට්ස් ටික තියෙනවා. දැන් මමත් කරනකොට මචං දැන් මම මියුසික් කම්පෝසර් කෙනෙක් හැටියට මගෙන් ඊට වඩා දෙයක් මට හිතට එකව කරන්න පුළුවන් වෙන්න එපේ. ඒ නිසා තමයි මේ එක්ස්පෙරිමන්ට් ටික කරගෙන දැන් ඇත්තටම අලුතෙන් කට්ටියත් එක්ක වැඩත් කරගෙන අලුත් ඇරේන්ජ්මන්ට්ස් ටිකක් හදාගෙන අලුතෙන් සින්දු ඇත්තටම අලුත් සින්දු ගොඩක් එළියට එයි මචං බොහොම ළඟපාත. මේ අපි එක ඉවෙන්ට් එකක හම්බුණා. මේ ඉවෙන්ට් එකේදී ඒවා එක්ස් එකක් තියාගෙන මොනවාද වැඩ වගේක් කර හිටියා. මේ මොනවාද ලයිව් සවුන්ඩ් සම්බන්ධයෙන් මොකද්ද එතන මේ කර හිටියේ? ඒක මචං මේ කියන්නේ මගේ ඇත්තටම මම ඇත්තටම ලයිව් සවුන්ඩ් පැත්තෙන් තමයි ඇත්තටම වැඩි පටන් ගත්තේ. ලයිව් සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් විදිහට තමයි ස්ටඩි කරන්න පටන් අරගෙන ඊට පස්සේ තමයි ස්ටුඩියෝ පැත්තට වෙනස් වෙන්න ගත්තේ. කම්පෝසර් කෙනෙක් විදිහට. ඒ කියන්නේ මගේ මියුසික් බෑග්ග්‍රවුන්ඩ් එක තිබ්බ එකත් එක්ක. ඉතින් දැන් පොඩි කාලෙක ඉඳන් මම කිව්වා මගේ වැඩ ටික මම ආයි කියන්නේ පොඩ්ඩක් මැනේජ් කරන් යනවා ඒ කැලලත් එක්ක මම දැන් මම ඒ කියන්නේ මගේ ඇකඩමික් පැත්තක් ඒ සම්බන්ධව තියෙනවා ලයිව් සවුන්ඩ්ස් පැත්තෙන්. එතකොට මම පහුගිය කාලේ දැන් මගේ කොන්සර්ට් උත් වෙනවා. ඒ වුණා නිසා මම ආයි පොඩ්ඩක් ලයිව් සවුන්ඩ්ස් පැත්තට චුට්ටක් ආයි ෆෝකස් කරා. මොකද මම ස්ටුඩියෝ එකේ ඇතුලේ මචං ඔයගොල්ලෝ දන්නවනේ. ඒ කියන්නේ මචං මාසෙන් ඒ කියන්නේ දවස් 30ම වගේ මචං ස්ටුඩියෝ එකේ ඇතුලේ ඉන්නේ මට ඔළුව ඒ කියන්නේ මට චේන්ජ් එකකටත් එක්ක සහ අර මම ඉගෙන ගත්ත එකෙන් මට ආයි වැඩක් ගන්න ඕනේ එකත් එක්ක ලයිව් සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් විදිහට යම් කිසි වැඩ ප්‍රමාණයක දැන් ඇත්තට මේ ඔයා දැන් කොච්චර දවසකින්ද ඉර දැකලා තියෙන්නේ? ඉර මචං ඇත්තම කිව්වා ඉර දකින්න නෑ නෙමෙයි. ගෙදර ඉඳන් ස්ටුඩියෝ එකට යන ටිකේදී තියෙන එක සමා ඊට පස්සේ ආයෙ මචං ගෙදර එනකොට සමහර දවස්වලට ඊට පායනවා වගේ එකක් තමයි මචං අපේ සාමාන්‍ය කියන්නේ මම වැඩ පටන් ගන්න නිසා සමහරවිට 10 11 ටයිම් එකේදී යන්නේ. හැබැයි ඒ වෙන්නේ ගෙදර යන්නේ මචං පාන්දර 3ට 4ට. සමහරවිට මචං මම ගෙදර යන වෙලාවට මචං මට මහර වෙනවා. මචං මිනිස්සු බස් වල නගින්න ඉන්නවා ජොබ් වලට යන්න. ඉදිරියේදී කරන්න ලැබුණා. එහෙම නැත්තම් කවුරු හරි ආස ආටිස්ට් කෙනෙක් නැත්තම් ඒ වගේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕන කෙනෙක් කියලා ඉන්නවනම් ඒ කවුද? ඒ ප්‍රොජෙක්ට් එක මොකක්ද? එහෙම කිව්වොත් එහෙම කිව්වොත් ඒ ගොඩක් ඉන්නවා. ඇත්තට කැමති මේ අපේ සීනියර් අපේ ඒ කියන්නේ ප්‍රවීණ පිරිසත් එක්ක තව වැඩ ටික මම දියුල් ගණේශ එක මට වැඩ කරන්න හම්බෙලා තියෙනවා මචං. එයත් එක්ක මම කරපු සින්දුවක් තියෙනවා දුර යන්න කියලා. අර ඒ වගේ මම ආසයි පොඩක් ඒ අපේ ප්‍රවීණ කීප දෙනෙක් එක්කත් වැඩ කරන්න. සහ අනිත් විදිහට බැලුවොත් මචං මට ගොඩක් අවස්ථාව හම්බෙලා තියෙනවා ගොඩක් ඇත්ත එක වැඩ කරන්න. ඉතින් එහෙම මේ ඇත්තම ගියොත් එහෙම මේ මෙහෙමයි කියලා එහෙම නැහැ. මේ හැර ඕවන් එහෙම තමයි. ඉතින් ඇත්තටම ඉතින් මම ආසයි. ඉතින් ඕන කෙනෙක් එක්ක කරන එක වෙන එක්ස්පීරියන්ස් එකක්. මම කියන්නේ දවස් ගානක් වෙනවා. ඔව් දවස් ගානේ හම්බෙන එක අයත් එක්ක වැඩ කරන එක වෙන පොඩි වෙන ආදල්ලයක්. මම එක එක්කෙනාගේ එක මූඩ්ස් එක විදි හරි ෂෝක් මචං ඒක. ඒ අලුත් කියන්නේ අලුත් මිනිස්සු අඳුරගෙන ඒ වැඩ කරන එක පොඩි වෙන එක්ස්පීරියන්ස්. ඔව් ඇත්ත. හැබැයි මෙහෙම එකක් මම දැකලා තියෙනවා මචං සමහර තැන්වලදී මට දැන් ඔය ශශිකක් කළා උරේෂක් කළා දියුල්සලා ඒ වගේ මචං දැන් මේ මිනිස්සු හම්බෙලා මට එක දෙයක් නෝට් වෙලා තියෙනවා. සමහර අලුත් අයට වඩා මචං ප්‍රිපෙයාර් වෙලා එනවා මචං වැඩේට. උරේෂක් එහෙම මම දවසක් ෆිල්ම් එකක මේ සින් කරනකොට එයා මචං එයා සින් කරන්න අරගෙන එයා අතින් ලියාගෙන වේරියේෂන් එන්න ඕන තැන් ටිකත් එයා නෝට් කරන් ඉන්නවා. මචං මම හරි ආසිත කියන්නේ ශශිකක් වගේ මම හරි ආසිත මේ ඒ කියන්නේ මචං දැන් මම හෙන අලුත් මිනිසෙක්නේ. එතකොට හැබැයි ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. එයාගොල්ලෝ වැඩේ ඉන්නේ.
ඒ කෑල්ල මට සෙට්ටලා තියෙන මචන් ඒ සමහර ප්‍රවේශනයත් එක්ක මහිතන්න ප්‍රොෆෙෂනල් සහ පලපුරුද්ධ කියන්නේ ඒක හරිම ශෝක මජානිපක අර ඊසිනිද මට එන ලේසි එතකොට එන් මගේ හිතේ තියෙනක ලියටෙන එනවා පේනකොට මචන්ගති හරි ශෝක්නම සංග කරන්නට එහෙනම් අපේ ප්‍රෝගෑම් එක සුපුරුදු සහ අවසාන ප්‍රශ්නය ඔයා ජීවිතේ සතුට කියලා විශ්වාස කරන්න ඇතුලි සතුට කියලා මචන් විශ්වාස කරන්නේ සතුට කියලා මචන් මං ඇත්තට විශ්වාස කරන්නේ මට කෑලි දෙකක් තියෙනවා කියන්නේ සම්බන්ධ හොම සතුට කියලා මචන් විශ්වාස කරනවා මචන් නිරෝගී කම සහ හොඳ මිනිස්සු හොඳ පිරිසක් තමන් වට සිටියම තමයි මචන් මන් දකින හට සතුට ඒ ගැන්නේ හොඳ මිනිස්සු ටිකක් දුකේදී සැපේදී වැටෙන දැන්වල උඩ යන දැන්වල හැම තැනම මචං කිසිම වෙනසක් නැතුව අර ඉන්න එහෙම පිරිසක් සිටීම මචං අල්ලගෙන ඉන්න පිරිසක් ඉන්න එක ඒක හරි හිතට මාර ෆනි එකක්. සහ ඉතින් ලෙඩක් දුකක් නැතුව මචං කකුල් දෙකෙන් හිටගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ මොන වැඩේ කරවත් මචං ඔය ටික කරන්න බෑ. ඒක මං විශ්වාස කරන එක තමයි. එහෙනම් thank you මගේ ප්‍රෝග්‍රෑම් එකට ආවට. ඉස්සරහ ප්‍රොජෙක්ට් ඔක්කොම තාත්තට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් ඉස්සරහ හැම වැඩකම සපෝට් එකක් දෙන්න ඕනේ ඔයගොල්ලෝ. ඉන්න ඕනේ ඉතින් හැම වැඩකම අර මං කිව්වේ අර වටේ ඉන්න සර්කල් එකේ ඉන්න පිරිස අතර ඔයගොල්ලොත් ඉන්න. හරි ජය. thank you.